ඔයරිද මහින්ද මහත්තයාගේ කාලේ අපිට රට වටේ යනකොට හැම තැනම එකම වැඩබිම. මොළොටියන මේ පුරවරයන්ට ඔබට මඟ පෙන්නු ඇත්ත කියලා දෙන්නට නිවැරදි මාවත කියලා දුන්න නායකත්වය. එනි අසිරි න්‍යාය ප්‍රදේශපාලන නායකත්වය අවසන්. අක්මනට කරන්න බැරිනේ ඒක විතරයි. මම හිතන්නේ ඉස්සර මේ කිසි පාරක යන්න බෑ. ඒ ලස්සන හක්මන කියන සංකල්පය නිර්මාතෘ තමයි කෙටි කාලයක් තුලදී හැමදේම අමතක වෙනවා. අර බොරුව රජ කරන අපේ මනසේ. අන්න ඒකයි උනේ. හැබැයි මේ වරද නිවැරදි කරගන්න අපේ රට අද ඒ තත්ත්වයට ඇති වෙලා තියෙනවා. හැබැයි මේ ආගමට මේ දහම් කිසිම නායකයෙකුට රජ කරන්න බෑ. රජ කරත් වැඩි ආයුෂක් නෑ. අපි 2024 මැතිවරණ වෙනකම් අපි කතා කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු සේවය ගැන. හැබැයි නාමල් මැතිතුමනි මුලටියන ප්‍රාදේශ සභාව පිහිටවලාදට අවුරුද්දකුත් සතියක් වගේ වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර කාලයක් අපිට මේ ප්‍රාදේශ සභාව ඇදගෙන යන්න පුළුවන් වේද කියලා. ගරුණ ඇමතුමනි සභාව අරගෙන මාස දෙකක් යනකොට ගිණුම ලක්ෂ 3ට අඩු වුණා. ලක්ෂ 15ක් මාසෙට ඔබතුමාගේ තාත්තා ඉන්න කාලේ ප්‍රාදේශ සභාවේ සියලුම සේවකයන්ට වැටුපාවා. දැන් එන්නේ 120ක් කපලා. ලක්ෂ 15ක් අපි දෙන්න ඕන වැටුප් වලට. තව ලක්ෂ 5ක් විතර යනවා අපිට අමතර වියදම්. ලක්ෂ 20ක්. මුලට යන සභාවේ ආදායමක් නැහැ මාසෙකට ලක්ෂ 20ක්. මම අදට තාම දවස් 3යි කොළඹ ගියේ කැම්ප් එකේ. ඒගොල්ලෝ ආදර්ශයක් විදියට පෙන්නපු දේවල් මම අද ක්‍රියාත්මක කරනවා මුලට යන සභාවේ. මං නිල ගමනකට ඇරි කවදාවත් අද වෙනකන් අවුරුද්දක් පහ වුණා. මං කැබ් එක පාවිච්චි කරලා නැහැ. ඒගොල්ලෝ කරපු ප්‍රකාශ අමුමුවේ බොරු කරමින් අපි අපේ ගමන යනවා අපේ නායකතුමත් එක්ක. පච නැති හොර නැති නායකයෙක් අපි බලාපොරොත්තු වෙන රටක් හදන්න තාරුණ්‍යයට එකතු වෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන නායකයෙක්. අතීතයක් හදපු ලංකාවක් හදපු නායකයෙක්ගේ පුතෙක්. ඒ නිසා ඔබ අද නැවත පෙළ ගැහිලා ඉන්නවා ආදරණීය රාජපක්ෂ නාමයක් එක්ක මේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපේ නායකතුමනි මේ ඔබට අපි හක්මනින් දෙන දෙවනි වෙඩමුරේ අපි එකක් දේවාලයකම තිබ්බා. දැන් මේ බැරගම අපි බලාපොරොත්තු වෙනවා පෙර තිබුණු වගේම අපිට පරිණත දේශපාලන නායකයෙක් ඉන්නවා දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ලක්ෂ්මන් යාපා ඇමතුමා. එතුමා මේ අවස්ථාවත් අපිට ලබලා දුන්නේ. නාමල් ඇමතුමා එනවා සභාපතිතුමා අපරාධේ ජටබරුවට ඇවිල්ලා යන්නේ. දෙනියායට ඇවිල්ලා යන්නේ වෙලාව අපරාධය නිසා රැස්වීම් දෙකක් අපි හදමු කිව්වා. එවැනි දේශපාලන පන්නරයක් තියෙන නායකයෙක්. ඒ නිසා තමයි අද ඔබේ කමට අපේ නායකතුමා ඉන්නේ. අපි මේ පන්නරය දහක්මනින් තියලා 2029 ඔබත් මාත් පැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැදුව මහින්ද චින්තනය නැවත මේ රටේ ගොඩනගන්න. ඔබේ ගමේ පාර හදන්න. ඔබේ ගමට ඔබේ රට ඔබේ ප්‍රදේශයට එළිය දෙන්න. නායකයෙක් අපිට ඕන. එනිසා ඒ නායකයාද අපිට පේනවා. ඒ නාමල් ඇමතුමා. එනිසා ආදරණීය නාමල් ඇමතුමනි ඔබතුමත් එක්ක අපි කෙලින් හිට ගන්නවා. අනාගතයේ 2029 වෙනකොට මේ රට නව මාවතකට ගෙනියන්න.
මේ පච කියන මහතුරුත් එක බෑ කියලා 65 ලක්ෂයක් ඡන්දේ දීපු අපි ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් NPP එක වෙනුවෙන් පෙළ ගැහිච්ච මිනිස්සු නැවත පෙළ ගැහිලා ඉන්නවා මේ රට බාර ගන්න මේ රට බාර අරගෙන මගේ දුවාට පුතාට හෙට ඉපදින්න ඉන්න දරුවට ශ්‍රී ලංකාවක් නැවත හදලා දෙන්න කියලා බලාපොරොත්තුෙන් අද රටේ මිනිස්සු ඉන්නවා. මෙතුනිතා කෙටියෙන් කිව්වොත් අපේ දේශපාලන ඉතිහාසය අපි ගත්තොත් එහෙම විවිධ රජයන් ආවා. නමුත් මේ රජයේ වගේ අවුරුදු දෙකක් යන්නට ඉස්සෙල්ලා ජනතාවගේ දැඩි පිළිකුලට දැඩි අප්‍රසාදයට පත්වෙච්ච වෙනත් රජයක් නැහැ කියන එක ඊටාම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. මේ ඔක්කොම අපි මාත් එක්ක ඇත්ත වශයෙන්ම මේකට එකඟ වෙයි ඒ කියමනට. මොකද අපි දන්නවා මිට ඉස්සෙල්ලත් කතිකවුරු කියන්නේ නැති මේ රජයේ බලයට ආවෙම ජනතාවගේ සිත ක්‍රෝධයෙන් වෛරයෙන් ද්වේෂයෙන් පුරවලා ජනතාවගේ මොළ සෝදලා තමයි මේ රජයේ බලයට ආවේ. ඒ වගේ තමයි කරන්න බැරි පොරොන්දු රාශියක් දුන්නා. ඒ කරන්න බැරි පොරොන්දු රාශියක් දීලා එක පොරොන්දුවක්වත් දැන්ට කරගන්න බැරි නිසා තමයි ජනතාවගේ අවධානය වෙන පැත්තකට අරවන්න දැන් එක එක්කෙනා හිරේ දාන්නේ. දැන් මේ ළඟදී හිටපු නාවික හමුදාපතිත් හිරේ දාලා එදාම අපදීලා එළියට ආවා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ කරන්නේ ජනතාවගේ අවධානය සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරවන්න. අපි දන්නවා මේ රජය දුන්න බොරු පොරොන්දු ගැන ඉතාම කෙටියෙන් මතක් කළොත් එහෙම ඉස්ලාම කිව්වා අපි ආපු හැටිය ඉන්ධන රුපියල් 160කින් අඩු කරනවායි කියලා කිව්වා. කාංචන එමෙතුමාට 1 ලීටරයකින් 160ක් සාක්කුවට යනවා කියලා කිව්වා. ඉතින් අපි දැන් අහන්නේ නම් කාටද මේ 160 දැන් යන්නේ සාක්කුවට? 160කින් අඩු කළා නෙමෙයි රුපියල් 300කින් විතර වැඩි කළා. ඊට පස්සේ විදුලිය 130කින් අඩු කරනවායි කිව්වා. ඒක කළේ නැහැ. ණය අරගෙන ජනතාවට කණ්ඩ දෙනවා නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා ඇහුවා. අද වෙනකොට මේ ජනාධිපති රුපියල් ට්‍රිලියන ගාණක් ණයට අරන් තියෙනවා. මිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන ගාණක්. ට්‍රිලියන කියන්නේ බිලියන 1000ක්. බිලියනයක් කියන්නේ මිලියන 1000ක්. එතකොට ඒ වගේ අරගෙන මුදල් අච්චු ගාලා කරපු දෙයක් තියනවාද කියලා අපි දැන් අහන්න ඕනේ. ඒ වගේම තමයි හාල් පිටරටින් ගේන්නේ නැහැ කියලා කිව්වා. නමුත් හාල් පිටරටින් ගේන නිසා තමයි අද ගොවිය අනාථ වෙලා තියෙන්නේ. මොකද වී අස්වල නෙලනකොට හාල් පිටරටින් ගේනවා. එතකොට ඒව විකුණ ගන්න බෑ. නියම මිලක් දෙන්නේ නැහැ. ඒ ගෙනාපු හාල් විකුණ ගන්න බැරුව තමයි අද රාජ්‍ය සේවකයන්ට කිලෝ 20 ගාණ දෙන්නේ. මෙතනත් ඉන්නවා ඇති රාජ්‍ය සේවකයෝ කිලෝ 20 ගාණ ගන්න. එවන රාජ්‍ය සේවකයන්ට කිලෝ 20 ගාණ දෙන්නේ. ඒ කියන්නේ මේ විකුණ ගන්න බැරි වැඩි මිලට ගත්ත හාල් තමයි මේ දැන් දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා ණය අරගෙන පාරවල් හදනවා නම් සිල්ලර කඩේක මුදලාලි කෙනෙක්ටත් ඒක කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් අද වෙනකොට කඩවත මීරගම පාර අපි හදන්න යනකොට ඒක විවිධ ගහක් ගැන කියලා ඒක සම්පූර්ණයෙන් නැවතලා දැම්මා. අද වෙනකොට මේ පාර හදන්න ඩොලර් මිලියන 500ක ණයක් අරගෙන රුපියල් බිලියන 75ක් පාඩු විඳගෙන ඒ කියන්නේ රුපියල් මිලියන 75000ක් වැඩිපුර ගෙවලා තමයි අද ඒ පාර හදන්නේ. ඒතකොට ඒ වගේම තමයි ඒ වගේ බොරු පොරොන්දු දීලා බොරු කියලා ඇවිල්ලා තමයි අද ජනතාවගේ මේ බදු මුදල් මේ විදිහට ගසා ගන්නේ. වික්ස් කාර්යක දෙනවා කිව්වා ලක්ෂ 12ට අද ගන්න පුළුවන් වික්ස් කාර්යක ලක්ෂ 12ට අද ලක්ෂ 70ක් පැනලා. ඔයගොල්ලෝ දන්නවා ඇති භූතයා කියන උපකරණේ තියෙනවා. ගොවි මහතුන් මෙතන ඉන්නවා නම් දන්නවා ඇති ලක්ෂ 26ට තිබ්බේ අද වුණ ලක්ෂ 126ක් වෙලා. දැන් කාටද මේ එහෙනම් සහනයක් ලැබලා තියෙන්නේ? බඩගින්නට බදු ගහන්න නැහැ කිව්වා. ඒ කියන්නේ අල පරිප්පු අල ලූණු හාල් මැස්සු හාල් පිටි මේ වලට බදු ගහන්න නැහැ කිව්වා. අද ඒ බද්ද ඒ විදිහටම තියනවා සමහර ඒවා වැඩි වෙලා ඉවරයි. එතකොට මෙතින්දී මට කියන්න යන්නේ මිත්‍රෝනි මෙතන ඔක්කොම ඉන්නේ මම හිතන්නේ සියලුම දෙනා උගත් ඒ වගේම බුද්ධිමත් අය මේවා අපේ රජයක් ආවට පස්සේ අපිට ඒවත් හදන්න පුළුවන්. අපේ රජයක් අපිට පස්සේ අපිට මේවා හදන්න පුළුවන් කියලා කියන්නේ අපිට බදු අඩු කරන්න පුළුවන්, ජීවන සහාය දෙන්න පුළුවන්, ජීවන වියදම අඩු කරන්න පුළුවන්, විදුලි බිල අඩු කරන්න පුළුවන්, ඉන්ධන බිල අඩු කරන්න පුළුවන්. මේවා නැවත වරක් කරන්න පුළුවන්. නමුත් සමහර කරන ඩැමේජස් සමහර විනාශයන් මේ රජය කරන නැවත වරක් හදාගන්න බෑ. අන්න ඒවා තමයි මම දැන් ඔයගලන්ට මේ කියන්න හදන්නේ බුද්ධිමත් ජනතාව හැටියට. ඒවලට ඉංග්‍රීසියෙන් කියනවා irreversible damages කියලා. ඒ විනාශයන් වුණාට පස්සේ මිතුරු නැවත වරක් ඒව හදාගන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වේ ඒව හදාගන්න පුළුවන් අපිට. මොනවාද ඒ හදාගන්න බැරි එකක් තමයි ඉන්දියාවත් සමග ගහන ගිවිසුම්.
ඉන්දියාව සමග ගිවිසුම් 7ක් කරලා තියෙනවා. ඉන්දියාව අපේ ඊටාම හිතවත් රටක්, ඊටා බලගතුයි, න්‍යෂ්ටික අවි තියෙනවා. අපේ හිත මිත්‍රයෙක්, අපේ දුකට පිහිට වෙනවා. නමුත් අපේ ස්වාධිපත්වය, අපේ ස්වෛරීත්වය පාවා දෙන්න බෑ. අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි, නියුට්‍රල්. මධ්‍යස්ථතාව අපි කිසිම රටකට ආනත වෙන්නේ නැහැ. නමුත් මේ ඉන්දියාව සමග මේ ගහපු ගිවිසුමේ ආරක්ෂක ගිවිසුමේ තියෙනවා ඉන්දියාවේ අවි මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉන්දියාවේ අවි මෙහි ගබඩා කරන්න පුළුවන්. මෙහි තියෙන රෝහල් වලට ඉන්දියානු සෙබළුන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන වැදගත්කම භයානකම මොකද්ද? ඔයගොල්ලෝ දැනගන්න ඉන්දියන් සාගරය අද වෙනකොට භූ දේශපාලන වශයෙන් ඊටාම අවදානම් තත්ත්වයක තියෙන්නේ. ඉන්දියාවේ පාකිස්තානයේ යුද්ධයක් කරනකොට මේක හොඳට අහගන්න. ඉන්දියාවට ඇමරිකාව උදව් කරනවා, පාකිස්තානයට චීනය උදව් කරනවා. එතකොට මේ ඉන්දියන් සාගරයේ චීනයට විරුද්ධව රටවල් 4ක් එකතු වෙලා තියෙනවා. කොට් කියන සංවිධානය ඔයගොල්ලෝ අහලා ඇති. ඒ රටවල් 4 තමයි ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව. මේ රටවල් 4 එකතු වෙලා තියෙන්නේ චීනයට විරුද්ධව. ඒතර අපි ඉන්දියාව සමග මේ වගේ ආරක්ෂක විසුම් ගැහුවාම අපිත් ඒකට වක්‍රව එකතු වෙනවා. ඒතර කවදා හරි මේ යුද්ධයක් ඇති වුණොත් අපේ රටටත් බෝම්බ දාන එක වළක්වන්න බෑ. මම ඒක තමයි ඒ වගේ ඩැමේජ් එකක් කවදාකවත් අපිට නැවත වරක් අපිට හදාගන්න බෑ. එන්න ඒක ජාතික ආරක්ෂාවට ඊටාම බරපතල ලෙස බලපාන දෙයක්. ඉතින් ඒක නිසා අපේ රෝහල් වලට අපේ බෝම්බ දාන්න පුළුවන්, අපි අවිගවඩා වලට බෝම්බ දාන්න පුළුවන්. මොකක් හරි මේ ඉන්දියන් සාගරයේ බලගතු චීන සහ ඇමරිකාව නැත්නම් ඉන්දියාව සහ පාකිස්තානය වගේ මොකක් හරි යුද්ධයක් ඇති වුණොත් ඇත්ත වශයෙන්ම අපිත් දැන් අර ඇමරිකාවයි, ඕස්ට්‍රේලියාවයි, ජපානයයි, ඉන්දියාවයි ගණයට අපි වක්‍රව හරි සම්බන්ධ වෙලා තියෙන නිසා ඒක තමයි අපේ රට විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ නම් අපි කවදාකවත් ඒ වගේ බලගතු රටවල් එක්ක අපි ගිවිසුම් ගහන්න නරකයි. මේ අනුර කුමාර දිසානායක සමයේ කැබිනට් එක මේ ශ්‍රී ලංකාවේ අයිතිකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ බාරකාරයෝ පමණයි. බාරකාරයන්ට බෑ රට පාවා දෙන ගිවිසුම් ගන්න අවුරුදු 5කට ඇවිල්ලා. ඒකින්ද අයිතිකාරයෝ හැටියට මේ වැඩ කරනවා නේ කාර්ය වැරදි. ඒ වගේම තමයි ඔබ දන්නවා රණවිරුවන්ට අපහාස කරන හැටි. ඔයගොල්ලෝ දන්නවත් ඇයි ඊයේ පෙරේදා දවස් 3කට ඉස්සෙල්ලා උසාවියේදී සුරේෂ් ශලේ මැතිතුමාගේ නඩුවේදී අපේ ගුවන් හමුදා නිලධාරියෙක් ගියා අගතියටපත් ප්‍රාශ්‍රයක් හැටියට කරුණු දක්වන්න. එතුමාට තියෙනවා වීර වික්‍රම විභූෂණ මෙඩල් එක. ඔයගොල්ලෝ දන්නවා වීර වික්‍රම විභූෂණ කියන්නේ නිර්භීතකමේ ඊටාම ඉහළ තියෙන පදක්කමක්. ඒක ත්‍රිවිධ හමුදාව ගත්තම ලක්ෂ 2.5ක් පමණ ඉන්නවා. හම්බෙලා තියෙන 150 දෙනෙක්ට පමණයි දැනට. 154 දෙනෙක්ට පමණයි. මෙතුමා එක්කෙනෙක්. එයාගේ වීර වික්‍රම විභූෂණ පදක්කමයි තවත් පදක 4ක් විතර තිබ්බා. එයා උසාවි භූමියේ ඉන්නකොට ඒ නඩුව අහනකොට මේ නීතිපතිව නියෝජනය කරන නීතිඥවරයා කියනවා මේ තහඩු කෑලි ඉල්ලගත්ත එකෙක් කියලා මෙතන කතා කරනවා කියලා. දාගන්න පුළුවන්ද? ඔහුට අදාළව ඒ වීර පදක්කම් ටික නිකන් තහඩු කෑලි පමණයි. ඒ වගේ අශිෂ්ට ප්‍රකාශයක් කරන එකට ශිෂ්‍ය සම්පන්න සියලුම ජනතාව අත් වශයෙන් විරුද්ධ වෙන්න ඕනේ. 29000ක් මරුණා. 14000ක් ආබාධිත වුණා. මේ සියල්ලම මේ රට ඒකී කරන්න මේ රණවිරෝ සමහර ඉන්නවා මිත්‍රෝනි S2 පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් ද S2 පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. ජීවිතවල මොකටද? අම්මා ඇවිල්ලා පපුවේ මම අම්මා කියලා ලියනකොට තමයි අතල්ලන්නේ. අනේ මේ වගේ රණවිරෝට හම්බුත් පදක්කම් තමයි තහඩු කැලි කළා මේ මිනිහා මේ විදිහට කියන්නේ. ඉතින් ඒක රටට ආදරය කරනවා නම්, දේශයට ආදරය කරනවා නම් කවදාකවත් ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඒතකොට දේශප්‍රේමී කෙනෙක්, රටට ආදරය කෙනෙක් ඒ වගේ කරන්නේ නැහැ. රටට ආදරය කරන්නේ නැති මිනිස්සු ගැන ඊටාම හොඳ ශ්ලෝකයක් ලියලා තියෙනවා අපේ පැරණි ඍෂිවරු ඉන්දියාව. සංස්කෘතික ශ්ලෝකයක්. පද දෙකක් විතරක් කියන්න මම. ඒක තමයි ආහාර නිද්‍රා බය මෛතුනංච ධම්මේන හීන පසිබික්සවාණක් කියලා. ඒ කියන්නේ මිනිසා සහ තිරිසන අතර තියෙන වෙනස. ආහාර කියන එක මිනිසයාට අවශ්‍යයි, තිරිසනට අවශ්‍යයි. බය කියන එක මිනිසයාට දැනෙනවා, තිරිසනට දැනෙනවා. නිନ୍ଦ කියන එක මිනිසයාට අවශ්‍යයි, තිරිසනට අවශ්‍යයි. මෛතුනිය සංසර්ගය තමගේ වර්ගය බෝ කරන ක්‍රියාවලිය තිරිසනාත් කරනවා, මිනිසයාත් කරනවා. නමුත් එහෙමනම් තිරිසනාගේ මිනිසයා වෙනස් වෙන්නේ මිනිසයාට පමණයි රටට ආදරය ගන්න පුළුවන්.
බල්ලෙක්ට ඌරෙක්ට හිවලෙක්ට නරියෙක්ට බූරුවෙක්ට රටට ආදරය කරන්න බෑ. එහෙනම් අර හතරම කරනවා නම් මිනිස්සුયો තිරසනාත් කරනවා නම් කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා නම් ඌ රටට ආදරය කරන්නේ නැති ඌත් අර තිරසනාත් අතර කිසි වෙනසක් නැහැ කියලා තමයි ඒ ශ්ලෝකයෙන් සඳහන් වෙන්නේ. ඒකට ඒ වගේ එක්කෙනෙක් තමයි ඒ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. අපහාසයට නඩු දානවා නම් මට දාන්න එපා. දාන්න ඕනේ අර ශ්ලෝකයේ කිව්ව ඍෂිවරයාට තමයි අවුරුදු 3000කට ඉස්සෙල්ලා නඩු දාන්න ඕනේ කියලා තමයි මම මේ අවස්ථාවේ කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවද මේ රණවිරුවන්ගේ කැපවීම? දැන් මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න මම ඉස්සෙල්ලා මේ රැසිමෙත් ඇහුවා. ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ අහන්නම්. කවුරු හරි දන්නවද මේ රට දැන් මේ අනුර කුමාර දිසානායක පළාත් සභාව තියලා බොහෝ විට මේ තමයි බොහෝ විට ව්‍යවස්ථාවේ තියෙන නිසා ඉඩම් සහ පොලිස් බලතල දෙන්න පුළුවන්. ඉඩම් සහ පොලිස් බලතල උතුරට දුන්න හැටිය අපේ රට ෆෙඩරල් රටක් බවට පත් වෙනවා. අපි මෙච්චර කාල යුද්ධ කළේ අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කළේ මේ රට ඒකී රටක් හැටියට තියාගන්න. ඒකී රට ෆෙඩරල් නැත්නම් එක්සත් රටක් බවට පත් වෙනවා. ඉඩම් සහ පොලිස් බලතල දුන්නොත් මේ අනුර කුමාරයා ඒක දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ තියෙන බලපෑමට සහ දෙමළ පක්ෂවල තියෙන බලපෑමට. මම ඔයගොල්ලන්ගේ අහන ප්‍රශ්නේ තමයි කවුරු හරි දන්නවද මේ සභාවේ ඒකී රටක් සහ එක්සත් රටක් අතර තියෙන වෙනස? දන්නවනම් රුපියල් 100ක් දෙනවා. මොකද කියන්නේ? ලොකු ගාණක් අද රුපියල් 100ක් කියන්නේ. මොකද කියන්නේ? ඒකී රටක් සහ එක්සත් රටක් කර තියෙන වෙනස ඔයගොල්ලෝ දැනගන්න. බොහෝ අය දන්නේ නැහැ. දරුවන්ටත් කියලා දෙන්න. මෙතුණි ඒකී රටක් කියලා කියන්නේ මුළු රටේම තියෙන එක නීතියක් පමණයි. දැන් මේ ප්‍රදේශයේ ගැහණු දරුවෙක්ට විවාහ වෙන්න අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන නම් යාපනයේ ගැහණු ළමෙක්ට අවුරුදු 18යි. අම්පාර ගැහණු ළමෙක්ට අවුරුදු 18යි. පුත්තලමේ ගැහණු ළමෙක්ට අවුරුදු 18යි. මුළු රටේම තියෙන එක නීතියයි. නමුත් එක්සත් රටක් කියලා ෆෙඩරල් රටක් කියලා කියන්නේ අපේ රටේ දැන් පළාත් 9ක් තියෙනවා. පළාත් 9 නීති 9ක්. මේ අවුරුදු 18 නම් යාපනයේ අවුරුදු 20 වෙන්න පුළුවන්. නැත්නම් අම්පාරේ අවුරුදු 15 වෙන්න පුළුවන්. පුත්තලමේ අවුරුදු 19 වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රටක්ද අපිට ඕනේ. අපිට ඕනේ ඒකීය රටක්. මේ ඒකීය රට ෆෙඩරල් කරන සැලසුමේ ඉන්නවා. මොකද කොටි ඩයස්පෝරාට ඕන විදිහට මේ වැඩ කරන නිසා. ඉතින් ඒකේ ඉතා භයානකයි කියන්නේ මිත්‍රෝනි. දැන් මමත් හමුදාවේ හිටිය අවුරුදු 35ක හමුදාවේ. අවුරුදු 20 ගානක් මූදේ. ඔයගොල්ලෝ හිතාගන්න පුළුවන් දවස් 45කට මූදට යනවා. දවස් 3යි ගෙදර ඉන්නේ. ආයි දවස් 45කට අපේ පෞල් ජීවිතේ කොහොමද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඇති. එච්චරට කැපවීමක් කළා තමයි මේ රට ආරක්ෂා කළේ. ඉතින් ඒ රට මේ විදිහට ෆෙඩරල් කරන්න හදනවා නම් බුද්ධිමත් හැටියට හිතා ගන්න මොනතරම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්ද කියලා. මම ඔයගලන්ට පොඩි උදාහරණයක් කියන්නම් මේකේ භයානකම කොච්චර සංවේදීද කියලා. ඔයගොල්ලෝ දන්නවා අභිමන්සල කියලා තියෙනවා මේ රෝහලක්. අභිමන්සල කියලා කියන්නේ ඒක තමයි යුද්ධයේදී බරපතල ලෙස තුවාල වෙච්ච අය රණවිරු ඉන්න රෝහල. ඒ අභිමන්සල තියෙන රෝහලට මගේ දන්න හාමුදුරු කෙනෙක් මේ ළඟදී මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා ඒක රණවිරුවෙක් ළඟට. ඒ රණවිරුවගේ බෙල්ලෙන් පල්ලයක් පන නැහැ. අවුරුදු 25ක් ඇඳේ. ඔයාලට හිතා ගන්න පුළුවන්ද? බෙල්ලෙන් පල්ලයක් පන නැත්. මොකද බෙල්ලට වෙඩි වැදලා යුද්ධය ආරම්භයේදී අවුරුදු 25ක් ඇඳේ. දැන් මේ හාමුදුරුව ළඟට ගිහිල්ලා කඳුළු පුරවගෙන මේ හාමුදුරුව කිව්වලු මේ පිරිත් කියලා දැන් අතපය දැන් හීන වෙලා අතේ පිරිත් නූල ගැට ගහලා කිව්වලු පුතා ඔයා දැක්කම මට හරි දුකයි කියලා කිව්වා. ඔයා දැක්කම මට හරි දුකයි කිව්වලු. එතකොට මේ අවුරුදු 25ක් ඇඳේ ඉන්න මේ රණවිරුවා බෙල්ලෙන් පල්ලෙය පර නැති බෙල්ල කටකවල හාමුදුරුව දිහා බලලා ඉස්සෙල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මට දුක නැත්තම් ඔබ වහන්සේ දුක් වෙන්න එපා කියලා පොඩි වුහිලුවක් කරලා කිව්වලු. හැබැයි මගේ ජීවිතේ දුක් දෙකක් තියෙනවා. මගේ ජීවිතේ දුක් දෙකක් තියෙනවා. පළවෙනි දුක තමයි ප්‍රභාකරන් මැරෙනකොට මට යුද පිටේ ඉන්න හම්බුන්නේ නැහැ. ඉතින් මට තියෙන පළවෙනි දුක. මට තියෙන දෙවෙනි දුක තමයි මම වගේ 100ක් ඉන්නවා මේ ග්‍රෝහලේ බෙල්ලෙන් පල්ලෙය පර නැති. තව 400 ගාණක් ඉන්නවා තුනටින් පල්ලෙය පර නැහැ. තව 14000ක් ඉන්නවා ඇස් දෙක නැහැ, කන් දෙක නැහැ, අත් දෙක නැහැ, කකුල් දෙක නැහැ. තව 20000ක් මරුණා. මේ සියල්ලක්ම කලේ මේ රට ඒකී රටක් හිටියේ තියාගන්න. ඒ රට මුන් ෆෙඩරල් කරන්න හදනවා. උන්ට මොනවද කරන්න බැරි එක තමයි මට තියෙන දෙවෙනි දුක කියලා කිව්වා. ඒක හිතා ගන්න පුළුවන්ද මේක මොනතරම් සංවේදී කාරණයක්ද කියලා මිත්‍රොටි.
ඒක මේවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ බදු වගේ එහෙම නැත්තම් වෙන ටැක්සස් වගේ වනේ මේ වගේ දෙයක් වුණොත් ජීවිතේට ඒක අපිට හරවන්න බෑ. ඉතින් ඒක තමයි මේ රජයේ තියෙන භයානකම. ඒ නිසා තමයි අපි මේක දේශප්‍රේමීය හැටියට මේ භයානකම අපි ඇත්ත වශයෙන්ම හිත තියාගන්න ඕනේ. ඉතින් වැඩි වෙලා කතා කරන්න බෑ. අනිත් එක තමයි අද බුදුදහමට ගරහණේ හැටි දැක්කද ඔයගොල්ලෝ? මොකද රටක් දියුණු වෙන්න නම් මිත්‍රනේ රටේ ජාතික හැඟීම තියෙන ජනතාවක් සිටිය යුතුයි. ඒ බාල පරම්පරාව ජාතික හැඟීමක් වර්ධනය වෙන විදිහට අපි හැඩගැස්විය යුතුයි. මේ ජාතික හැඟීම ඇති වෙන්න නම් ඉතිහාසය ගැන දැනගන්න ඕනේ. ඉතිහාසය අපේ පෝෂණය වෙලා තියෙන්නේ බුදුදහමෙන්. එතකොට බුදුදහමයි ඉතිහාසයයි අත්‍යවශ්‍යයි මේ රටේ ජාතික හැඟීම කියන තරුණ පරම්පරාවක් හදන්න. ඒක නිසාම තමයි මේ ආණ්ඩුව ආපු හැටිය බුදුදහමයි ඉතිහාසයයි දෙකම පාසල් විෂයෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා අනිවාර්ය විෂයන් නොවන බවට පත් කරලා තියෙනවා. අද 6 පන්ති ඉන්න එක්කෙනා මේ මෙතන O level වලට හිටපය ඕන තරම් ඇති. අපිත් O level වලට සාමාන්‍ය පෙළට ඉන්නකොට බුදුදහම කියලා වෙනම පේපර් එකක් තියෙනවා නේ. මොකද මේ අද 6 පන්ති එක්කෙනා එයා O level වලට යනකොට බුද්ධාගම කියලා එකක් නැහැ, තියෙන්නේ ආගම කියලා විතරයි. කියන්නේ සියලුම ආගම. ඒ බුද්ධාගම තියෙන තැන නැති කරලා තියෙනවා, ඉතිහාසයට කියන තැන නැති කරලා තියෙනවා. අපේ රටේ නිකන් අරාජික කිසිම වැදගම්මකට නැති මෙලෝ රහක් නැති තරුණ පරම්පරාවක් තමයි හදන්න යන්නේ. ඒ වගේ තමයි අද බුද්ධ ආගමට මොනතරම් ගරහනවද. අද මේ එක ප්‍රබල අමිතවරයෙක් එදා කිව්වා බුදු පිළිම වලට වන්දනා කිරීම ගෝත්‍රිකයි කියලා කිව්වා. ඒ කියන්නේ අපි බුදු පිළිම වලට වන්දනා කරන එක නැත්තම් කතෝලික නම් ජීසස්ගේ පිළිම වලට නැත්තම් ශිව පිළිම වලට වන්දනා කරන එක ගෝත්‍රිකයි. ඒ කියන්නේ වැද්දෝ තමයි මේව කරන්නේ. තව එකෙක් කියනවා ශ්‍රීමා බෝධිය නිකන් ගහක් පමණයි. පොල් ගහකට හේතු වෙලා බුදුහාමුදුරු බුදු වුණා නම් පොල් කන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් ඒ වගේ එකක් කියන්න පුළුවන් ද මිනිස්ට පොඩ්ඩක් හරි බුදුදාගෙන අංශු මාත්‍රයක ගෞරවයක් තියෙනවා නම්. මෙතන අගමැතිනිය කියනවා මේ රට නිරාගමික රටක් විය යුතුයි. තව කෙනෙක් කියනවා ප්‍රබල හාමුදුරුවන්ට වනචාරියා කියලා. ඒතර ජනාධිපති වෙනවා තිස්ස විහාරට නාගදීපට යන්නේ වෛරය පතුරන්න කියලා. මේක තමයි தત્ත්වේ. නමුත් මිත්‍රනේ ඔයගොල්ලෝ සිංහල බෞද්ධය මෙතන 99% ඉන්න මං හිතන්නේ අපි සිංහලයේ හැටියට අපිට තියෙන ලොකු යුතුයකමක්. ඒ යුතුයකම තමයි ශාසනය ආරක්ෂා කරන එක. ඒ ශාසනය ආරක්ෂා කරන එක බුදුදහමේ නැත්තම් බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයක් සාක්ෂාත් කිරීමක්. ඔයගොල්ලෝ මහාවංශය කියලා නැත්තම් බලන්න මහාවංශයේ එක chapter එක තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඕන්න මෙන්න තියෙනකොට උන්වහන්සේ ශක්‍ර දෙවියෝ කැඳවලා කියනවා ලස්සන ගාථාවක්. ඒක තමයි පටිච්චසිද්ධි දේවින්ද ලංකාව මම සාසනං තස්මා සපරිවාරං තං ලක්ඛලංකන්ත සාදුකා. පටිච්චසිද්ධි කියන ප්‍රතිස්ථාපනය වෙනවා. දේවින්ද කියන්නේ දෙවියන්ගේ නායකයා ශක්‍රයාට කියනවා ලංකාවේ තමයි මගේ ශාසනය ප්‍රතිස්ථාපනය වෙන්නේ. තස්මා ඒ නිසා සපරිවාරම් පිරිවර සහිතව අපේ ලංකාව රකින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියෝ ඒ වගකීම දෙනවා උපුල්වන් දෙවියන්ට. ඔයගොල්ලෝ දන්නවා විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියෝ වෙනුවෙන් ඒක කරන්න බාරගෙන ඉන්නේ අපි සිංහල අපි. අවුරුදු 2500ක් තිස්සේ අපි මේ බුදුදහම රැකගන්න ඉතුරු 2500 රකින්න ඕනේ මේ සිංහල අපි. ඒක අපේ යුතුයකමක්. ඒ යුතුයකම ඉෂ්ට කරන එක බුදුහාමුදුරන්ගේ අදිස්ථානයක් සාක්ෂාත් කිරීමක්. ඉතින් ඒ වගේ බුදුදහම තමයි මේගොල්ලන්ට මේ ගරහන්නේ. ඉතින් ඒක නිසා මේවා වුණොත් එහෙම ඒ ඩැමේජස් නැතේ විනාශ නැවතවරක් හදාගන්න බෑ. ඒක නිසා ඒව නැවතවරක් හදාගන්න නම් අපි අපේ රජයක් එන්න ඕනේ. ඒ වගේම තමයි රටට ආදරය කරන, රණවිරුවන්ට ආදරය කරන, රටේ ඒකී භාවයට ආදරය කරන, බුදුදහමට ගෞරව කරන බෞද්ධයෙක් වෙලා ඊටාම නිර්මාශීව බුදුන් වඳින හැමදාම මේ වගේ තරුණ නායකයෙක් ඉන්නවා අපිට. ඒ තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ රජයක් යටතේ, එතුමාගේ නායකත්වයේ යටතේ නැවතවරක් අපිට අපේ ලංකාව සංවර්ධනය කරලා අපිට නොබෝ කලකින්ම අපිට සංවර්ධිත රටක් බවට පත් වෙන්න පුළුවන්. මං අහනවා ආණ්ඩුව අවුරුදු 2ක් ඇවිල්ලා මේ ගමට කරපු සේවය මොකද්ද? මොකද්ද අපේ ගමට කරලා තියෙන අවුරුදු 2ක් ආණ්ඩුව ඇවිල්ලා? මට කියන්න එකක්. මේ හතර වටේම කාපට් කරේ අපේ කා. මෙතන දිද්දිරි පොතින් එන්න පුළුවන්. බරගමින් වහින්න පුළුවන්. මාකඳුරට යන්න පුළුවන්.
මෙතනින් 18 කණුකාවට යන්න පුළුවන්. ඇලබොඩේ ඉඳලා එන පාර කැපුවේ අපේ තාත්තා. පාර නොදින්නකොට. එහෙම 76 අවුරුද්දක් මේ වැඩ කරපු අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන පරිසරය හැදුවා. මොකුත් ඕන නැහැ. මේ කවුරුවත් කිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට අන්තිම කාලේ කන්න දෙන්න බඩු මිල අඩු කරන්න කියලා. මොකද්ද කිව්වේ? අපිට ජීවත් වෙන්න ඉඩක් හදලා දෙන්න. කැමැති ගොල්ලාවේ ගැහුවම ඒ අම්මා මැරිලා සිය ගාණක් මිනිස්සු මැරුණම ඒ තාත්තා ළමයි අරගෙන කිව්වේ අතේ තියාගෙන ජනාධිපතිතුමනි මේ දරුවට ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න. මගේ මේ පවුලේ නෝන නැතුණාට කමක් නැහැ. එහෙම තිබුණු රට මේ ගම් වලින් ගිහිල්ලා ඉස්සෙල්ලම හමුදා බටය මැරිලා ගෙනාවේ මාකදුරට. තිලකරත්න ඒ ත්‍රිවිධ හමුදාව තමයි අපි රැකගත්තේ. අද ලේබල් ගහන ඇඳුමේ ළඟ ඉන්න මිනිස්සු බවට අද ඒගොල්ලෝ පත් වෙලා. බුද්ධ්‍යංශයට නායකත්වය දුන්නු සලේ මෙතනින් අතෙන්ට දානවා අතනින් මෙතෙන්ට දානවා. අවුරුදු ගාණක් බුද්ධි තොරතුරු හොයලා අපේ හමුදාවට දීපු ආරක්ෂක අංශයට දීපු බුද්ධි ප්‍රධානී අද දුක් විඳිනවා. කරනාගොඩ අත්අඩංගුවට ගත්තම උතුරේ මිනිස්සු එළියට බහලා රචින්න පත්තු කරා. ඒ වාතාවරණයක් අද ඇති කරගෙන යනවා. පන්සලේ හාමුදුරන්ට බලිනවා. බුද්ධ ආගමට නිර්ගා ගන්නවා. සංස්කෘතිය නැති කරන්න හදනවා. මේ අපේ වසර ගාණක් ආරක්ෂා කරගෙන තිබුණු බෞද්ධ සංස්කෘතියයි පන්සලයි ගමයි මේ සියල්ල දේවල් අද නැති කරගෙන යනවා. අපි ඒව කරේ නැහැ. අපි පන්සල් හැදුවා. වදින්න ස්ථාන හැදුවා. පුෂ්පාරාමේ හැදුවා. ඉස්කෝලේ හැදුවා. පාරවල් කාපට් කරා. ලයිට් දුන්නා. ගාමිණි පොන්සේක මහත්තයා ගෙන්නලා මේ ලයිට් විවෘත කරේ. මතකද දන්නේ නැහැ වරගමයිට. ගාමිණි පොන්සේක මහත්තයා ගෙන්නලා ලයිට් විවෘත කරේ. එහෙම මේ සංවර්ධනය කරපු අපි 76 අවුරුද්දක් කරපු සාපය රාජපක්ෂලා හොරුයි කියලා. සල්ලි කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවායි කියලා. ඒවා සතියෙන් දෙකෙන් ගේනවා කියලා. උගණ්ඩාවේ සල්ලි ගේන හැටි මේ සියල්ලම එක්ක පරාද කරා. පරාද කළා ගෙදර ඇරියා මේ රට බේරගත්ත නායකයාට මයින්යි කිව්වා. ගෙදර ඇරියා. අද මම මාලිමාවට ඡන්දෙ දීපු අයට දොස් කියන්නේ නැහැ. හැබැයි මට කියන්න හම්බෙන්න යන්න පුළුවන් മന്ത്രിතුමා කවුද කියලා. ඇමතිතුමා කවුද කියලා. මෙතන ඉඳලා 18 ගණු ගාවට බැස්සම උදේ හවස මං හම්බ වුණා. දැන් කොහෙද മന്ത്രിතුමා ඉන්නේ? ඇමතිතුමා කවුද? ඇඟේ හප්පුණත් ඇමතිතුමා දන්නේ නැහැ. ඉතින් මේ தත්ත්වයටපත් වෙලා තියෙනවා. මේක තමයි 76 අවුරුද්දකට පස්සේ අවුරුදු දෙකකින් ලැබු සුගතිය. දැන් ගොවියට කොහමද? කොහමද ගොවියට දැන්? රජකම දෙන්න කතා කරපු ගොවියා අද කසිප්පු කාර්යය කරලා තියෙනවා. ඔව් රාජ්‍ය නායකයා කියනනේ කසිප්පු කාර්යය කියලා. ඉතින් මේ සියලු දෙයක් ඔබ සියලු දෙනාම අපිට තියෙනවා පොඩි කාර්යයක් ඉදිරියට. අපිට බෙදෙන්න බෑ. ගැමුණු മന്ത്രിතුමා එක්කහුණා වගේ සියලුම දේශපාලන පක්ෂ අපිට විරුද්ධව ඡන්දෙ දීපු අපිත් එක්ක වෙන් වෙච්ච සියලුම දේශපාලන පක්ෂවල උදේ එක්කහුව වෙන්න ඕන. අපි ඒ නායකත්වය දෙන්න ලෑස්ති. අපි මේකට බය වෙලා නැහැ. නඩු කීයක් තිබුණත් මොන විදියට ආවත් අපි ඒකට මුහුණ දෙනවා. අපි හොරකම් කරේ නැහැ. අද තියෙන සුන්දර නඩුවක් මට මහින්ද රාජපක්ෂට සුබ පැතුවා කියලා.
ඒක හරි සුන්දරයි. කමක් නැහැ මගේ account එකට සල්ලි කියලා තිබුණා නම් මට ප්‍රශ්නයක් තියෙනවා. අපි ගෙනාවම සැංගිලායගෙන් සල්ලි ගත්තයි කියවනම් ප්‍රශ්නයක් තියෙනවා. පෝට් සිටි එකෙන් සල්ලි ගත්තයි කියවනම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට වෙන කොහෙන්වත් සල්ලි ගත්තයි කියවනම් ප්‍රශ්නයක් තියෙනවා. ඒව නෙවෙයි. පදවි ප්‍රාප්තිය දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයාට සුබ පතර දැන්වීමක්. ඉතින් මේ රට බේරගත්ත නායකයාට සුබ පැතුවම ඕක මම දන්නේ නැහැ. ඉතින් අධිකරණයක තියෙන නිසා අපි බලන් ඉන්නවා. අධිකාරියට ගරු කරනවා අපි. සාධාරණේ බලනවා. නමුත් අපි සුන්දරයි. අපි එතුමාට සුබ පතර තියෙනවා. ඒ සුබ පතර නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි හොරකම් කළා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි තියෙන දෙයක් විකුණ නැරි වෙන දෙයක් කරේ නැහැ. අක්කර 13ක් තිබුණා දැන් තියෙන අක්කර 6යි. තේඩම. මෙතනනේ හැපෙන්නේ. අක්කර 6යි. තියෙන. ඉතින් ඒක නිසා ඒක කැබලි කරලා විකුණලා තියෙනවා. වෙන කරපු මගුලකුත් නැහැ. මිනිස්සුන්ට රස්සාවලද කොහෙද මේ තියෙන රස්සා? ආයෝජන මණ්ඩලයේ රස්සා. විදුලි බල මණ්ඩලයේ රස්සා. ජනමාධ්‍ය රස්සා. ලොතරැයි මණ්ඩලයේ රස්සා. නොදීපු තරක් අමාත්‍යාංශ 12ක හිටියා. හරි. සතොස දුන්නා. අපි ඒව කළා. මට කියන්න මේ එක කෙනෙකුට රස්සාවක් දීපු එක්කෙනෙක් ඉන්නවා මාලිමාට කතරි ගහලා අපි ගත්තයි කියලා රස්සාව. ඒ නිසා මේක දැන් මේක බෞද්ධ රටක්. ඒ නිසා ditta ධම්ම වේදනීය කියලා තියෙනවා. මේක ඉදිරියේදී දකින්න ලැබේ අපි ඔබ සියලු දෙනාටම මෙලෝ වශයෙන් පරිසම්දෙන එක. ඒ නිසා මෙලෝ වශයෙන් පරිසම්දෙනවා අනාගතේ. ඒක අපි බලාගෙන ඉමු. අද ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය වගේම කලකිරීම. ඒ වගේම තමයි අපි ගමෙන් ගමට යනකොට හැම පක්ෂයකම ඡන්දෙ දීපු අයද අපේ රැස්වීම වලට එනවා. හැම පක්ෂයකම. පහුගිය මැතිවරණ කාල සීමාවේ අපිට ඡන්දෙ දීපු නොදීපු ඡන්දෙ දීමේ වැලකිච්ච මේ හැම කෙනෙක්. ඒ ඔබ දන්නවා අද මේ රටේ වැඩ කරපු ගමට වැඩ කරපු දේශපාලන බලවේගයක් තියෙනවා නම් ඒ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ප්‍රමුඛ අපේ බලවේගය. මේ මහ පොළොවේ පය ගහලා ගමේ අම්මා තාත්තගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් වැඩ පිළිලක් තියෙන අපි ගාව. ඒ වගේම තමයි අපි පැහැදිලිවම රට ගැන හිතලා තීන්දුව ගත්තා. අපි රට ගැන හිතලා තීන්දුව ගත්තා. හැමදාම අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. සමාජ ව්‍යසන වලින් මේ රටේ ජනතාව මුදව ගන්න අපි තීන්දුව ගත්තා. අද වර්තමාන ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ඩෙන්ගු ව්‍යාප්තිය පාලනය කරගන්න. වර්තමාන ආණ්ඩුව බලන් ඉන්නවා ගමක ඩෙන්ගු රෝගීන් 10 දෙනෙක් කෙනෙක් දුම් ටිකක් ගහන්න. ඉස්පිරිතාල පිරලා ඉතිරිලා ගිහිල්ලා. ඇඳක් මදි. වෛද්‍ය කාර්ය මණ්ඩලය මදි. දොස්තරවරු නැහැ. දරුවෝ අසනීප වෙනවා. ආණ්ඩුව තඹ සතේකට ගණන් ගන්නේ නැහැ. දැන් මම දැක්කා රෝගීන් 50000 60000 ලං වෙනකොට ගිහලා දුම් ගහන්න පටන් ගන්නවා. මේ ශ්‍රම දාන කරමුලු. ඩෙන්ගු මර්ධනය කරන ජාතික සැලැස්මක් තියෙනවා. ජාතික සැලැස්ම කරන්න තිබ්බේ ව්‍යාප්තිය පටන් ගන්නකොට මේ 60000 රෝගීන් ඇවිල්ලා පුංචි දරුවෝ මැරෙනකම් බලන් ඉඳලා ජාතික ව්‍යාපෘති බලන් ගන්න වැඩක් වෙන්නේ මොකටද? වැඩක් වෙන්නේ නැහැ. අඩු ගානේ ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරේ වාවට සුද්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි පටන් ගත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. බලන්න පුළුවන් දැන් නගරවලට ආම ක්ලීන් ගතිය. නගරවලට ගියාම අද ක්ලීන් බලන්න පුළුවන්. ඔව් ක්ලීන් කරනවා කන්ටේනර් වරාය 323ක් ක්ලීන් කරා. අර මුදල් අමාත්‍යාංශයේ ක්ලීන් කරලා යවුවා හැකර් කෙනෙක් කරා. 3-4 වතාවක් යවුවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්ලීන් කරා අලුත් ගුවන් යානයක් කියලා අවුරුදු 16ක් පරණ ගුවන් යානයක්. ක්ලීන් කරා. වරාය කියන වාහන නම් කලින් බද්ද වැඩි කරන්න කලින් 4000 ක්ලීන් කරලා තිබ්බා. වාහන 4000 ක්ලීන් කරලා තිබ්බ බද්ද වැඩි කරන්න කලින්. 4000 අඩු ගානේ බැංකු ගිණුමකින් තව ගිණුමකට සල්ලි දාගන්න තේරෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයට. ඒකත් ක්ලීන් වෙලා. අන්තිමට ප්‍රධාන සහකාරයා බලන ආර කපාගෙන මැරිලා. මෙයාලගේ ක්ලීන් ශ්‍රී ලංකා. ගොවියා ගේ වී ටික මිලදී ගන්න කෙසේ වෙතත්
අන්න පහුගිය කන්නේ ගත්තු වී ටික ගබඩා වලින් දැන් ක්ලීන් කරනවා වල දානවා සවුත් වෙලා කියලා. පිටරටින් හාල් ගේනවා. මෙට්‍රික් ටන් 1,20,000ක් ගෙනල්ලා තියෙනවා. පිටරටින් ගේන හාල් ටික විකුණ ගන්න බැරි වෙනවද මොකද කරන්නේ? රජයේ සේවය කරන ණයට දෙනවා. ලීසින් ක්‍රමයට. දැන් පාසම් කරනවා කට්ටිය. හාල් ගන්න. දැන් ඕක නෙවෙයි ප්‍රශ්නේ දැන්. ගෙවා ගන්න බැරිනොත් මොකද උස්සය යන්නේ බත් මුට්ටිය. බත් මුට්ටියටත් කෙලින වැඩක් නැහැ මේ පටන් ගත්තේ. අගේටදී. මේක තමයි ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා. එහෙම නැත්නම් පරිසරයේ පිරිසිදු වෙලත් නැහැ. ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ ක්ලීන් වෙලත් නැහැ. ආණ්ඩුවේ තියෙන වංචා දූෂණ ක්ලීන් වෙලා නැහැ. අපි ඒක පැහැදිලිවම කියන්නේ. අද රාජ්‍ය සේවකයන්ට තමන්ට තීන අරගෙන වැඩ කරන අවස්ථාව දෙන්නේ නැහැ. රණවිරුවට අපහාස කරනවා. ගොවියට අපහාස කරනවා. දීවරට අපහාස කරනවා. ගුරුවරයා අපහාස කරනවා. අද උසස් පෙළෙන් දරුවන්ට විභාගේ කලින් අරගෙන ඒ දරුවන්ට සිලබස් එක ආවරණය කරගන්න විදියක් නැතුව විභාගයේ පිළිබඳ සාකච්ඡාවක් දෙන්න කතා කරන්න ගුරුවරුන්ට දරුවන්ට ඇමතිවරියක් නැහැ. අගමැතිවරිය ඉන්නවා. ඇහුම්කන් දෙන්නේ නැහැ. ආණ්ඩුවක් තියෙනවා. ඇහුම්කන් දෙන්නේ නැහැ. 159ක් ඉන්නවට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ හින්දාද පැහැදිලිව ගම්මල ජනතාව එක පැත්තකින් සමාජ පීඩනයට මුහුණ දෙනවා. අනිත් පැත්තෙන් අසීමිත බදු බරක්. හැම දෙයකටම ආණ්ඩුව හිතේ ආසාවට බද්දක් ගන්නවා. ආණ්ඩුව නොහැකියාව නිසා, හොරකම නිසා, වංචාව නිසා වෙන පාඩුව වහගන්න බදු පිට බදු ගන්නවා. හැම දෙයකම බද්දක් ගන්නවා. අද මැද පෙරදිග යුද්ධයක් තියෙනවා. යුද්ධය අස්සෙත් ජීවිතේ පරදුවට තියාගෙන කොහොම හරි තමන්ගේ දරු මල්ලන්ට කන්න දෙන්න ඕනේ කියලා තුන් වේල රැකියා කරන මිනිස්සු ටික ලංකාවට බොහොම අමාරුවෙන් එමෙන් ඩොලර් ටිකටත් බද්දක් ගන්නවා. සංචාරක ව්‍යාපාරිකයෙක් කොහොම හරි ලංකාවට සංචාරකයෙක් ගෙනල්ලා ආදායමක් උත්පාදනය කරොත් ඒකටත් බද්දක් ගන්නවා. ඊශ්‍රායලේ දරුවන්ට රැකියා ටික කළා ලංකාවට සල්ලි එවා ගන්න බෑ සිස්ටම් එකකුත් නැහැ. ඒක හොයන්න කියලා පහුගිය දවස්වල ජානකමතුමා පාර්ලිමේන්තුවේ කොහොම අද වෙනකන් කතාවක් නැහැ ආණ්ඩුවේ. ලෝකේ හැම තැනකම ගිහලා කොරියාවට ගිහලා බොහොම අමාරුවෙන් මේ ලෝකේ යුද්ධයක් තියෙන වෙලාවේ ආර්ථික පීඩනයක් තියෙන වෙලාවේ තමන්ගේ රැකියාව දක්ෂතාවය මත ආරක්ෂා කරගෙන ලංකාවට සල්ලි ටික ගෙවුවම ඒකටත් බද්දක් ගන්න. අසාධාරණ විදියට ආණ්ඩුව බදු ප්‍රතිපත්තියක් අරගෙන යනවා. මේ තුල මේ රටේ ගමේ ජනතාව වගේම නාගරික ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. අදන්නේ පීඩාවට පත් ජනතාවට නායකත්වයේ දෙන්න තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගොඩනැගෙන්නේ. ඒ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හඬක් නගන්න තමයි අද ඔබ තමුන්නාන්සේලා මේ ඒක රාශිය වෙලා තියෙන්නේ. අද අපේ කොට්ටා සංවිධායකවරයාගෙන් ඉඳන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා කොමසාරුවගේ සභාපතිවරු ආසන සංවිධායකවරු දිස්ත්‍රික් නායකයෝ ඒ ඔබ මුහුණ දෙන පීඩනට එරෙහිව තමයි නැගීටින්නේ. ඔබ ඒ කත්වල බැඳගෙන ඔබේ හඬ වෙනුවෙන් ඔබ වෙනුවෙන් පෙනී හිටින්න. ඔබ ආණ්ඩුව පැත්තෙන් මේවට දෙන උත්තරය තමයි මර්ධනය. ආණ්ඩුවට විරුද්ධව කවුරු ගියත් ਉਹ හොරෙන්. නේ? හෙට අනිද්ද මේ 159ම බැන ගන්නවා තමන්ටත් හොරා කියාගෙන. ඕක තමයි අන්තිමට වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට වෙන්නේ අර ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ වැඩක්. දැන් වෙන්නේ ඒක. ආණ්ඩුව ඇතුළෙන්ම තමන්ගේ හොරකම් ටික එකිනෙකාට හොරා කියලා කියාගනි. ඒ තැන්ට උන් වැටෙනවා. අපි වැඩ කරන දේශපාලන පක්ෂයක් සහ වැඩ කරපු දේශපාලන බලවේගයක්. ඒ හින්දා තමයි අද ඔබ තමුන්නාන්සේලා විශ්වාසය ගොඩනැගෙන්නේ. මේ ගමන අපි යමු. ශක්තිමත්ව ගම්මට්ට මේක රාශී කරගමු. ශක්තිමත්ව ගම්මට්ටමේ අපේ සහකාර සමිති බලමණ්ඩල ටික හදමු. අපිට ඡන්දේ දීපු නොදීපු හැමෝම අපි එකතු කරගෙන මහත් දැවැන්ත බලවේගයක් හදන්න අපි පෙළ ගැහිමු කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතමින් දරුවන් සලපදමින් මායි